හායන වල හැමෝටම ඉතින් ඔයාලා හැමෝටම වැදගත් වෙයි කියලා තමයි මේක අරගෙන ආවේ. ඉතින් මේ ක්‍රමේ හරහා ඔයාලට සල්ලි හොයන්න පුළුවන් ඔයාලගේ ඕනම කෙනෙකුට ගෙදර ඉන්න. ඉතින් ඔයාලට ෆෝන් එකක් තියෙනවා නම් ඉතින් ෆෝන් එකෙන් මෙන්න මේ විදිහට ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. ගොඩක් දෙනෙක් මේ විදිහට අහලා තිබුණා. ඉතින් මේ විදිහට අපිට සල්ලි හොයන්න ක්‍රමයක් නැද්ද කියලා. ඉතින් ඒක නිසාම තමයි මේ ක්‍රමෙත් මම අරගෙන ආවේ. ඉස්සරහට තවත් ක්‍රම අරගෙන එන්නම්. ඉතින් මේ වගේ තොරතුරු වගේම අස්තුසුම් ගැන තොරතුරුත් ඔයාලට හරි තොරතුරු හරියටම නිවැරදිව දැනගන්න පුළුවන් ඉන්නේ මගේ channel එකෙන් තමයි. ඉතින් මේ වගේ තොරතුරු හැමදාම මග හරින් නැතුව දැනගන්න මෙන්න මේ විදිහට channel එක subscribe කරලා එකතු වෙන්න පුළුවන්. හරියටම මේ ඊතල පෙන්න තැනින් ඔයාලා ටච් කරගන්න. මෙන්න මෙතනින් ඔයාලට subscribe කියලා තියෙන. එතනින් ටච් කරගන්න පුළුවන්. ටච් කරගත්තට පස්සේ bell icon එකක් එන bell icon උඩම ටච් කරගන්න. ඊට පස්සේ මෙතන all කියලා තියෙනවා. එතනිමුත් ඔයාලා ටච් කරගන්න මේ ඊතලෙන් පෙන්න තැනින්. ඊට පස්සේ හරියටම ඔයාලට subscribe කරගන්න පුළුවන් channel එක. ඔන්න ඔය විදිහට channel එකට එකතු වුණොත් ඔයාටත් මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම මග අරින්න නැතුව ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි කතා කරමු අද ඉතින් ගොඩක් දෙනෙක් මෙන්න මේ විදිහට මගෙන් අහලා තිබුණා. ඉතින් මෙන්න මේ විදිහට සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් නැද්ද කියන එක. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට අරගෙන ආවේ. ඉතින් මේක normal ක්‍රමයක්. ඉතින් තව ඉස්සරහට මම ගේන්නම් පුළුවන් ක්‍රම තිබුණොත් ඒ වගේ හොයන්න පුළුවන් ක්‍රම තිබුණොත් ඉතින් හරි දේවල් හරියටම තමයි ගේන්නේ. ඒක නිසා හොයලා බලලා තමයි මේවා ගේන්න ඕනි. ඔයාලට මේ වගේ දෙයක් දෙනකොට. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක නොදන්නවට බන් ෂෙයා කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට TikTok එකෙන් සල්ලි හොයන්න පුළුවන් හැකියාව තියෙනවා. අනුන්ගේ වීඩියෝ ඔයා බල බල හිටියා ලයික් කරා. ඉතින් ඔයාලට මේකෙන් සල්ලි හම්බුනේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් ඔයාලටම වීඩියෝ දාලා ඉතින් මේකේ සල්ලි හොයන්න. ඉතින් වීඩියෝ දාන්න පුළුවන්. වීඩියෝ දාලා ඉවරලා ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයාලා මේක ලොකුවට ඔලුවට ගන්න එපා. ඒක නිසා සාමාන්‍ය ඔයාලා වීඩියෝ දාන විදියට සාමාන්‍ය දාන්න නැති කෙනෙක් ඉන්නවනේ වීඩියෝ ටිකක් දාගෙන යන්න. ඉතින් වීඩියෝ දාගෙන ගියාට පස්සේ ඒවා ඔටෝම වයිරල් වෙනවා. වයිරල් වුණාට පස්සේ ටක් ගාලා ඔයාලට මේකේ සල්ලි හොයන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමය මොකද්ද කියලා මම දැන් කියලා දෙන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට මේකේ ටික් වටියක් ඔන් කරගන්න තියෙනවා. ඔන් කරගත්තට පස්සේ ඔයාලට මේකේ සල්ලි හොයන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේකේ ඔයාලා අනිවාර්යෙන් ෆලෝස්ලා 10000ක් ඉන්න ඕනි. 10000ක් ඉන්නවා කියලා ලොකුවට ඔලුවට ගන්න එපා. මේක 10000ක් නෑ මගේ එකේ මම අද පටන් ගත්තොත් මේක අවුරුදු ගාණක් යයිද කියන එක. ඒක නෑ. ඔයාලගේ වීඩියෝ එකක් හරියට වයිරල් වුණොත් අනිවාර්යෙන්ම ඔයාලට එක දවසෙන් වුණත් මෙන්න මේ විදියට මේක පරෝස්ලා සාමාන්‍යයෙන් ගන්න පුළුවන් 10000 කියන එක සාමාන්‍ය දෙයක්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා වීඩියෝ ටිකක් කරගෙන යන කෙනා සමහර 10000ක් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ලොකු දෙයක් නෙවෙයි. ඉතින් අනිවාර්යෙන්ම මේක සාමාන්‍ය දෙයක්. ඉතින් ලොකු දෙයක් ඔලුවට ගන්න එපා. මේක මට නෑ මේක 10000ක් කියන එක ලොකු දෙයක් කියලා. ඒක නිසා සාමාන්‍ය ඔයාලා කරලා බලන්න අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන්. ඉතින් මොකද බෑ කියලා කිසිම දෙයක් නෑ. ඒක අතාරින්න එපා. අනිවාර්යෙන්ම කරලා බලන්න. සාමාන්‍ය දවස් 2-3ක් යනකොට ඔයාලටම තේරෙයි මේක මේ විදියට මම කරන දේ හරි කියලා. ඉතින් ඔයාලා සාමාන්‍ය මේ වගේ දෙයක් කරන්න පුළුවන්. සාමාන්‍ය ඔයාලට මම කියන්නේ සාමාන්‍ය ඔයාලා ගෙදර ඉන්න කෙනෙක් උයන දේවල් දාන්න පුළුවන්. ඉතින් එක එක channel තියෙනවා ගොඩක්. ඉතින් ඔයාලට එක එක දේවල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට වැදගත් වෙන දෙයක්. ඉතින් මහාන කෙනෙක් ඉන්නවනම් මහාන දේවල් මල් මහාන විදිය. ඒ වගේ දේවල් ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් දාන්න පුළුවන්. ඉතින් ගෙදරින් ඉඳලා මම කියන්නේ සාමාන්‍ය ඔය වගේ දේවල් කරන දේවල් ගොඩක් දාන්න පුළුවන් TikTok එකට. දාලා ඉවරලා මෙන්න මේ විදිහට කවුරුත් මෙහෙමයි. ගොඩක් කට්ටිය හිතාන ඉන්නවා මෙන්න මේ විදිහට මේක දැම්මාට පස්සේ ලැජ්ජයි. ඉතින් මේ විදිහට කවුරු හරි බලයිද? ගමේ කට්ටිය බලලා මට මෙහෙම කියයි. ඉතින් මොකද? ඒ ගමේ කට්ටිය බැලුවට ගමේ කට්ටිය බලලා ඔයාලට මොනවා හරි කිව්වොත් එයාලා අපිට සල්ලි දෙන්නේ නැහනේ. අද වේල කන්න, හෙට වේල කන්න කියලා සල්ලි කවුරුත් දෙන්නේ නැහනේ. ඒක නිසා එයාලගේ ලැජ්ජකම් වැඩක් නැහැ. මොකද එයාලා මොනවා කිව්වත් වැඩක් නෑ අපිට. මොකද අපි කරන දේ හරිනම් අපි කරගෙන ගියාම හරි. මොකද මිනිස්සු කියන්න පුළුවන් ඕන දෙයක්. මිනිස්සු කියන දේවල් වැඩක් නෑ අපිට. මිනිස්සු කන්න අපිට දෙන්නේ නැහනේ. ඒක නිසා තමන් හරි දෙයක් තියෙනවා නම් තමන් ඒ දේ කරගෙන යන්න දිගටම. මොකද නවත්තන්න ගොඩක් කට්ටිය ඇති. ඒක නිසා ඒ දේවල්ට අහු වෙන්නේ නැතුව ඉතින් වාගේ පාඩුවේ වාගේ වැඩේ කරගෙන යන්න. කවුරු කිව්වත් නතර කරන්න නැතුව. ඒකයි මම කියන්නේ ගොඩක් කට්ටිය එහෙම කරන්න බයෙන් ඉන්නවා. ඒ වගේම නතර කරලා තියෙනවා. මේ වගේ කරලා ඉවරලා මේ විදිහට කට්ටිය එක එක දේවල් අහලා කියපු නිසා, ගමේ කට්ටිය කියපු නිසා මේ විදිහට නතර කරලා තියෙනවා. ඉතින් මේ විදිහට කරන්න එපා. තමන්ගේ ජීවිතය තමන් හදා ගන්න. මොකද අනුන්ට පාලනය කරන්න දෙන්න එපා කියලා තමයි මම කියන්නේ. හරි එහෙනම් අපි බලමු මේකේ කොහොමද සල්ලි හොයන්නේ කියලා. ඉතින් මම අර ටිකක් කිව්වේ ඔයාලට ඔයාලා මේ විදිහට නතර කරන නිසා. ඉතින් ඒක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා ඒ ටික. එහෙනම් අපි බලමු මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ ටික හදා ගන්න තියෙන්නේ. මේකට මෙන්න මේ විදිහට ඔයාලට ඔන් කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉටි කැලේ තුනක් තියෙනවා උඩ ඒකෙන් ටච් කරන්න ඊට පස්සේ TikTok ස්ටුඩියෝ කියලා තියෙනවා. එතනින් ඔයාලා යන්න මම ඊතලෙන් පෙන්නන්නම්. එතනින් ගියාට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනට ආවම මෙතනින් මේ විදිහට පොඩි වෙලාවක් ඉන්න වෙනවා. මොකද පොඩ්ඩක් හරි මෙන්න මෙතනින් ඔයාලා යන්න මම ඊතලෙන් මේ හැම දෙයක්ම පෙන්නන්නම්. මෙතනින් මේ විදිහට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් ඕපන් වෙනවා. මෙතනින් ඔයාලට ගියාන් පස්සේ මෙන්න මෙතනින් තමයි
මෙන්න මෙතනින් ඔයාලා යන්න. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ කියලා තියෙනවා. ඒ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් 4ක් තියෙනවා. 4යි මට හරි ගිහිලා තියෙන්නේ 5ක් තියෙනවා. පහම හරි යන්න ඕනි මේකේ සල්ලි හොයනවා නම්. ඉතින් මගේ 4යි තමයි හරි ගිහිලා තියෙන්නේ. කියන්නේ පළොස්ලා මගේ අඩුයි අනිත් ඔක්කොම හරි. ඒවට පළොස්ලා මගේ නෑ කියලා තමයි මෙතන පෙන්නන්නේ. ඒක නිසා මෙතනින් මට මේක පළොස්ලා අඩු නිසා මට මේක මේ ඇක්ටිව් කරන්න බෑ. මෙන්න මෙතනින් ගියාම පස්සේ මෙතන ටික් එක ඔන් කරන්න ඕනේ. මෙතන ටික් එක ඔන් කරාම ඔයාලට මෙන්න මෙතන ටික් එක ඔන් කරන්න බෑ. මට මේ විදිහට ඔක්කොටම හරි වැටලා තියෙන කොළ පාට උඩ පළොස්ලා 10000කට මට හරි වැටලා නැහැ. ඒක නිසා ඔයාලා පළොස්ලා 10000ක් ඉන්න ඕනි මේක. මේ ටික මෙතන තියෙන ටිකම ඔක්කොම ටික හරියන්න ඕනි. හරි ගියාට පස්සේ තමයි ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් මේක ඔන් කර ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔන් කරගත්තොත් ඔයාගේ වීඩියෝ දානවනේ. ඔයා වීඩියෝ දානකොට ඒ වීඩියෝ වලට ගිෆ්ට් එකක් විදියට ඔයාලට මේක දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මලක් දෙන්න පුළුවන්. ඒ වගේම කාර් එක තියෙනවා. ඒ වගේ එක දේවල් තියෙනවා. ඒ දේවල් දෙන්න පුළුවන්. දුන්නාට පස්සේ තමයි ඒවා සල්ලි කරන්න තමයි අපිට පුළුවන්. හරිද? ඔන්න ඔය ටික හදා ගන්න ඕනේ. මට මේකේ බෑ. මම අනිත් account එකේ පෙන්නන්නම්. අනිත් account එකේ මම ඇක්ටිව් කරලා තියෙන්නේ. ඇක්ටිව් කරලා මේ විදියට මම පෙන්නන්නම් ගිෆ්ට් එකක් කොහොමද දෙන්නේ කියලා. මෙන්න මෙතනින් ගිහිල්ලා මේකත් ඇක්ටිව් කරගන්න පුළුවන්. ඒක ඇක්ටිව් කරලත් නැහැ තාම. මොකද මේක සාමාන්‍ය අලුත් channel එකක් නිසා මේ විදියට මට මේක හදා ගන්න බෑ. ඉතින් මම පෙන්නන්නම් අනිත් ටික. ඔන්න ඔය විදියට ඔය ටික ඔයාලා කරගන්න. ඔය ටික ඔයාලා කරගත්තට පස්සේ තමයි මේ ටික මේ විදියට සෙටින් එකට මම කියපු විදියට ගිහිල්ලා මේක ටික් එක දාගන්න. ඔයාලා පළොස්ලා 10000වට පස්සේ මේ ටික හරියට මේවා වුණාට පස්සේ කම්ප්ලීට් වුණාට පස්සේ මෙතන ඉල්ලලා තියෙන ටික ඔයාලට තියෙන ටක් ගාලා හරියටම දාගන්න. මෙන්න මේක මේ account එකේ මම හදලා තියෙන්නේ. ඔයාලට මම පෙන්නන්නම් මේ account එක මම හදලා තියෙන්නේ. මේ වීඩියෝ එකට යන්නම් මම. මේ වීඩියෝ එකට ගිහිල්ලා මෙන්න මේ විදියට යනවා මෙතනට. මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ අයිනකින් gift එකක් විදියට මේ වගේ box එකක් තියෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. එක දේවල් මෙතන දාන්න තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. like එකක් දාන්න පුළුවන් අතකින්. ඒ වගේම එතනට coin 5ක් තියෙනවා. ඒ වගේම මෙතන ඔටුන්න දුන්නොත් coin 3000ක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි හොයන්න පුළුවන්. ඒ විදිහට තමයි ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා හිතනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට TikTok එකෙන් මේ setting ටික on කරගත්තන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මේකේ සල්ලි හොයන්න කියන්නේ මෙන්න මේ විදිහට ටික on කරගත්ත ගමන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන් වීඩියෝ එකකට gift එකක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා ඕනම කෙනෙකුට. ඉතින් මලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වටිනාකමක් තියෙනවා coin වලින්. ඒ coin වලින් වටිනාකම ලංකාවේ මුදල් වලින් ඔයාලට වටිනාකමක් එතන දාලා තියෙනවා. ඒ මුදල් වලට සාමාන්‍ය එතනක් තියෙනවා මල් තියෙනවා මල් වර්ග තියෙනවා කාර් වර්ග තියෙනවා ඔටුන්න තියෙනවා. ඔටුන්න සාමාන්‍ය 3000ක් වගේ coin. ඉතින් ඒක නිසා coin 3000ක් කියන්නේ සාම ලොකු ගාණක්. ඉතින් ඒ වගේ ඔයාලට මේකෙන් මේ විදිහට හොයන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට gift එක දුන්නාට පස්සේ සාමාන්‍ය වීඩියෝ වලට gift එක දෙන්න යන්නේ සාමාන්‍ය 10000ක් 15ලා ඕනේ. ඉතින් ඒකේ තියෙනවා එතන මම පෙන්නන විදිහට එතන තියෙනවා ඒ ටික පිට කරාට පස්සේ තමයි ඔයාලට මේ විදිහට ඒ ටිකට මේ ඔයාලට පහසුකම ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන. නැත්නම් account එක හදපු ගමන් බෑ. අර ඒක තමයි මම කිව්වේ ටිකක් මහන්සි වෙලා වැඩ ටිකක් කරන්න. කරාට පස්සේ ඔයාලට මේ ටික අනිවාර්යයෙන්ම ඔටෝම හැදෙනවා. ඉතින් ලොකුවට ගන්න එපා. මේක මට එන්නේ නැහැ කියලා හැමදාම ලොකුවට නම් කරන්න එපා. normal කරන්න. එහෙම වුණොත් ඔයාලට මේක එස්තර ඔලුවට ප්‍රශ්නයකුත් නැහැ. ඒක නිසා normal කරගෙන ගියාන් පස්සේ අර බැහැලම කරන්නත් එපා. නිකන් ඒ වැඩේට. ඒක නිසා normal එක කරගෙන ගියාන් පස්සේ ඔයාලට ඒක කිසි ප්‍රශ්නයක් නැතුව මේ ඔටෝම ඔයාලට මේ විදිහට පළොස්ලා ගන්න හැදිලා වෙලා මේ විදිහට සල්ලි හොයන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන්නේ. මොනවාට ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහාම දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම අස්වැසුම් ගැනත් තොරතුරු හෙට දිහාට අරගෙන ඉන්නම් මම. එහෙනම් තවත් මේ ගලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.